මෙන්න ආරම්භුණා දාව කිනාලුවේ විතර ප්‍රථම තරගය දැන් ක්‍රීඩා පිටිය ආරම්භ වෙ තිබෙනවා. දිරිගැන්වීම සිදු කරන්න අපට සම්මානයක් ලබා දිය යුතුයි වටපිටාව විසින් සියලු දෙනා මොන්ගේ සම්මත 2022 විසින් දෙවන සංග්‍රාමයේ නිල ප්‍රථම තරගය වෙනස ආරම්භ වෙ තිබෙනවා. ඉතින් මේ දෙවන්ත කටයුතු වෙනුවෙන් සුවිශේෂී දායකත්වය ලබා දුන් සියලු දෙනාට හදපිරි ගෞරව ස්තුති පුද කිරීමේ මේ තරගය ඉතාමත් උණුසුම් තරගයක් බවට මේ වන විට නිර්මාණය වී තිබෙනවා. කණ්ඩායම් දෙකම සමබර තත්ත්වයේ පසුවදී සියලු දෙනාගේ අභියෝගය කණ්ඩායම් දෙකේම බලාපොරොත්තු ප්‍රථම තරගයේ ජයග්‍රහණය විය හැකි සිමවතනවා කණ්ඩායම් දෙකටම දාවඩාල්ලේ විතරුණේ මයිදානේ කණ්ඩායම් දෙකම තාම සම්බරව රජයේ සිටිනවා කබේ තුල මයිදානේ තාමත් බහාරයක් එල්ල කිරීමට උත්සාහ කරන්නේ නැහැ කිසිදු කණ්ඩායමක්. ඒ නිසා මයිදාන මේ තාක්ෂණික ක්‍රමය උපයෝග කරගෙන උත්සාහ කරනවා කිසිම සම්බරතාවයේ රඳවාගෙන ඉන්නතරව ඔහුගේ ප්‍රහාරය ක්‍රියාත් කරන්නට බලව යුනයිටඩ් අත්දැකීම් බහුල කණ්ඩායම ඒ වගේම දකුණු ලක ප්‍රෙස් කණ්ඩායම දෙපිළම ප්‍රබල කණ්ඩායම් දෙකක් හැටියට මේ ජාතික තලයේ නියෝජනය කරන මේ තරග බාලාවේ ආරම්භක තරගයේ තාමත් දර්ශනීය ආරම්භයක් සටහන් කර තිබෙනවා මේ තරගයේ තුල යනෝ සදාන් කලකී වන්ද මේ තරගය තුල රජසිත ක්‍රීඩකයන් දෙස බැලු කල මේ සිට මේ විනිශ්චයකාරවරු ජාත්‍යන්තර විනිශ්චයකාරවරුන් පසුබිම සම්පාදනය සිටිනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන් ඒ වගේම කම සම්මානීය නියෝජනය කරන අධ්‍යක්ෂක බහුල ඒ ජ්‍යෙෂ්ඨයන් සිටිනවා. ඒ සියලු දෙනා නරඹේ සිටිනවා. සමහර විටක මේ කණ්ඩායම් දෙක තුලින් ජාතික තලය නියෝජනය කරන්නට ඉඩකඩ වෙන් කර ගන්නට බොහෝ දුරට ඉඩකඩ තිබුණා. මේ මයිදානේ නුවන් දැන් කණ්ඩායම් දෙකම උත්සාහ කරනවාගේ ප්‍රහාරය දියත් කරන්නට මයිදානේ සම්බරතාව රඳවා ගැනීම ප්‍රබල කණ්ඩායම් දෙකක් කිසිදු ප්‍රතිරෝධය මෙන්න ප්‍රහාරය ගන්න ඔහුගේ තාක්ෂණික ක්‍රමය යුනයිටඩ් කණ්ඩායම ඒ වගේම කොස්කොඩ කණ්ඩායම වැඩි වාසී මේ වන යුනයිටඩ් කණ්ඩායම දෙසක පරිවර්තනයට කෙසේද කොස්කොඩ කණ්ඩායම ලේසියෙන් තරගය අතාරින්න පාඩක් නෑ නුවන් විදේශ පැහැදිලිව සඳහන් කළා කියන්නේ කණ්ඩායම් දෙක සමබර කණ්ඩායම් දෙක. විශේෂම කිව්වොත් එහෙම මේ දෙපිළම නියෝජනය කරන තරුණයන් තුළ තිබෙන උපරිම ක්‍රමය භාවිත කරනවා. මේ තරගයේ ජයග්‍රහණය කරගෙන යන අන්තයක් වැඩි වාසියක් කරගෙන තිබුණා. අපේ ප්‍රදේශයේ සිට කණ්ඩායම මයිදානේ යුනයිටඩ් කණ්ඩායම තමුගේ වෙන තාක්ෂණික ඒ හැකියාව යොදවන කරන වෙන ප්‍රබල ප්‍රහාරය දියත් කරමින් ප්‍රබල අභියෝගයක් වෙන ජයග්‍රහණය ප්‍රථම වටේ යුනයිටඩ් සේනාවේ ඒ අභිමානය යමුතරගේ ආරම්භුණා දාවට ගාමනේ පිටින් අපසමද සියලු දෙනා අපට ඇලෙන්න අවශ්‍ය තරගේ නරක විසික සියලු දෙනා ආරාධනා කරනවා. උණුසුම් තරගයක් ප්‍රථම වර්ගවා එකට බිඳුවක් හැටියට කණ්ඩායම ජයග්‍රහණය කර තිබුණා. මේ කප්පා කණ්ඩායම එකට බිඳුවක් හැටියට තරගය ජයග්‍රහණය කර තිබුණා. සිටි වාර්තාවගේ ඒකකට සිට අවසර ගන්නවා පුරාවටම සමග සිරිත කතාවේ සමසමතරත්වයෙන් සැදී ප්‍රදේශ සිටි මානි වර්තමාන සමගතුමා සිරිත පස්සේ ගතුමා අපිරිම හිමන පිළිබඳව වැඩි පිළිවෙලක් සහ පුද්ගලයෙක් හෝ යනවා තරගේ ඉතාමත් උණුසුම් දිනේශ් අපේ ජීවිතය ඇති හොඳනේ දකුණු ලක කණ්ඩායම මාර්ටින් ප්‍රබල අභියෝගයක් එල්ල කරන යුනයිටඩ් කණ්ඩායම ආරම්භ සිදුව ප්‍රහාරය දියත් කරන ආකාර කෙසේද යුනයිටඩ් කණ්ඩායම තවමත් කණ්ඩායමේ ඒ පක්ෂතාව නඩවන්නේ ජයග්‍රහණය හිමිවෙනවා කොස්කොඩ කණ්ඩායම මම හිතන්නේ තුන්වන තරග වටය ආරම්භ වුණා. මෙම තරගයේ තරග වටය එකට එකක් ජයග්‍රහණය කරමින් දෙපිළම බලමු අවසානයේ මේ ජයග්‍රහණය කාට පරිවර්තන වෙවිද දෙපිළම කරට කර ඔව් රැලි සිරිඳු උත්සාහ කරනවා කඹේ කෙසේද කොස්කොඩ කණ්ඩායම ප්‍රහාරයක් එල්ල කරන උත්සාහ කළා. මදන අභියෝගය එල්ල කරමින් කබාගේ කඹේ තුල රැලි සිරිඳින් මදන උත්සාහ කරනවා පස්සේ උගේ ප්‍රහාරය දියත් කරන්නට. ජීවු තරගයක් බවට පරිවර්තනය වෙනවා. මේ තුන්වන තරග වටය දෙපිළම තරග වටේ එකට එකක් ජයග්‍රහණය කරමින් යුනයිටඩ් කණ්ඩායම සහ කොස්කොඩ කණ්ඩායම අතරේ මුල්ම තරගය ජයග්‍රහණය පරිවර්තනය කාට සිදුවේවිද මේ තරග වටය තාමත්ම තීරණාත්මකයි. ඉතාමම තියුණු තරගයක් බවට පරිවර්තනය වෙනවා. යුනයිටඩ් කණ්ඩායම දිහා කොස්කොඩ කණ්ඩායම උත්සාහ කරනවා ප්‍රහාරයක් එල්ල කිරීමට. කෙසේද වෙන
fokus kepada kandang usaha dinaga kandang matala BA vaksin ke kabel ke kerana kisah Raja Sirino mana bahara orang usaha kerana dinaga kandang dan kecil dinaga kandang dia kerana bergandang kerana kerana bahara jadi punya kisah ready वासी आप तो आगे से ना वो सुनो होता कर पासो संपूर्ण विनाश करा में ताना के प्रतिपालन और विनाश करा था अगर किला उन्हें मित्र ना वो सुनो मतलब अच्छा एक करने करना पड़े